අපි යනවා ළමයි අනුරාධපුරේ රුවන්වැලි සෑයටයි ශ්‍රීමා බෝධියටයි. අපි අද යන්නේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ වෙහිකල් එකේ. ඉතින් මේ අපි පොළොන්නරුවේ ඉඳලා පිටත් වෙලා යන ගමන් ඔයගොල්ලෝ මේ දකින්නේ හබරණ කැලෑව. හබරණ රක්ෂිතය මං හිතන්නේ. පොළොන්නරුවෙන් එළියට මේ විදිහට යද්දි ඔන්න අපිට හම්බෙනවා රිටිගල කන්ද. මේ තියෙන්නේ රිටිගල කන්ද. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි පොළොන්නරුවෙන් පිටත් උනේ අනුරාධපුරයට හවසට. ඒ කියන්නේ කළුවර වැටිගෙන එති යන්න කියලා සැදැසිතින් පේ වෙලා යන්න ඕනේ උනත් ඉතින් මේ ගමන අවසානයේ නවතින්නේ ගොඩාක්ම ජොලි ට්‍රිප් එකක් වෙලා තමයි. ලක් දෙමිලා මේ මොන ගලක්ද කියලා මම විදික් කරා. හරිද? විදික් කරා විතරයි මං ගල ගිහිල්ලා වැදුනා කියන්නේ. ටැප් ලයින් එකේ ප්‍රධාන මේ බටේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා පැය එකහමාරකට දෙකකට වගේ පස්සේ රුවන්වැලි සෑය ළඟට. අපි ඉස්සරහම යමු ලස්සන මල් ටිකක් ගන්න බුදුන්ට පූජා කරන්න. ඉතින් සුදු නිල් පාට ඊට පස්සේ දාස්පෙතිය, පිච්ච මල්, වරා මල්, රෝස මල් මේ හැම ජාතියකම මල් තිබුණා. ඉතින් අපි ගත්තේ සුදු නෙළුම්. ඒ වගේම අද සුදු නෙළුම් මල් දන්සලකුත් තිබුණා. අපි ඒකෙනුත් මල් ගත්තා. ඉතින් අපි යමු රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න. හිතට සැනසීම උපරිමයෙන්ම ලැබෙන තැනක් තමයි මේ රුවන්වැලි මහා සෑය කියන්නේ. මගේ හිතට ගෙනාවේ මාරම සැනසීමක්. ආයිමත් දවසක මේ ගමන මම මීටත් වඩා ලස්සනට පේ වෙලා එනවා කියලා මම ජීවිතේ පළවෙනි පාරට හිතාගත්තා. රුවන්වැලි සෑයෙන් එළියට ඇවිල්ලා අපි ඊට පස්සේ යන්න හිතුවේ ශ්‍රීමා බෝධියට. ඉතින් ශ්‍රීමා බෝධියට යද්දී අපිට ඈතින් රුවන්වැලි සෑය මේ විදිහට තමයි පේන්නේ. මෙතනින් තමයි ජය ශ්‍රීමා බෝධියට ඇතුල් වෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් ජය ශ්‍රීමා බෝධියත් වන්දනාමාන කරගමු. මෙන්න මෙතනින් මේ විදිහට ප්‍රාර්ථනාවක් කළොත් ඔන්න ඒ ප්‍රාර්ථනාව අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවලු.
ඉතින් අවසානයේ අපි වන්දනාමාන කරගෙන මේ විදිහට ශ්‍රී මා බෝධියෙන් ආවා. මගදී අපිට හම්බුණා අනුරාධපුර ටවුන් එකේම තියෙන මෙන්න මේ තොරණ. චුල්ලපදුම කුමාරයා අශ්වකරත්තයට නැගී නගර සංචාරයේ යෙදුණා. ඒ අශ්වකරත්තය තමයි පින්වතුනි මේ දර්ශනීය වෙසක් තොරණේ. ඔන්න ඉතින් අපි ආපු විදිහටම මේ හැමදේම බලාගෙන ආපහු පොළොන්නරු යන්න මේ රෑම පිටත් වුණා.